මේක කියන්න මට කැන්නට බල ගන්න පුදුම මේකක් තිබුණත් තිබ්බේ ඕනික එකන වාහන අඩු කාලේ සල්ලි තිබ්බ නැහැ ගන්න. ඒක වාහනය ගන්න පුළුවන් කම තිබ්බේ. ඒක බැංකුවකින් මට පොඩ්ඩක් ඒක කේස් එකක් වැඩින් ආවා. ඊට පස්සේ මම රෝඩේ මම වෙනම කියමු වුණා. ඒකට මේ බැංකුව තාත්තා හින්දා මම දන්නා මම කරන්නේ කුඩුලන් කුඩුලන් නැතුවද කියලා. දන්න හරිද දැන් අපේ තියෙන ගෝල් එක තමයි අපේ කම්පැනි එක අපි අතරම මේ ස්ටැබ්ලිෂ් කරේ අර කියන්නේ දැන් අයිය බිස්නස් එකක් තියෙනවා. අයිය කොහොමද ඔයාගේ බිස්නස් එක කියන්නේ එෆිෂියන්සි එක වැඩි කරගන්නේ AI tools පාවිච්චි කරලා ලෝකේ තියෙන හොඳ tools. අපේ tools කියලා කියන්නේ. ආයිබෝවන්. ඔයාලා දන්නවා BizGuide අපි business registration, accounting, taxation වගේ services ගොඩක් දෙන company එකක් කියලා. ඒ වගේම අපි හිතනවා අපි යුතුයකමක් කියලා business world එකේ තියෙන අලුත් trends, developments ගැන ඔයගොල්ලන්ව update කරන එක. එතකොට ඒ වගේ trends updates දෙන්න අපි හිතුවා අලුතෙන් podcast එකක් පටන් ගන්න business world එකේ ඉන්න successful entrepreneursලාත් එක්ක. අද අපේ first podcast එක කරන්නේ ඔයගොල්ලෝ හොඳින්ම දන්න කෙනෙක් එක්ක. දේශම් කොහොමද? අයිබෝන් කියලා පිළිගන්නවා අපේ BizGuide එකේ first episode එකට podcast එකේ. thank you ඉන්වයිට් කරාට. කොහොමද මේ දවස්වල මොනවද වෙන්නේ? මේ දවස්වල ඉතින් අපි AI වැඩේ තමයි යන්නේ. පොලි AI එකේ ඉතින් මොකද තමයි අලුත් වැඩකට යන්නේ. දෙක මේ අලුත් බින්ස් එකක් එහෙම අරගෙන පොඩ්ඩක් පරණ බින්ස් එකක්. ගත පරණ බින්ස් එකක්. ෆොටෝස් එහෙම දැක්ක සෝෂල් මීඩියා යනවා. ඉතින් බිස්නස් එකෙන් තමයි එක කරගත්තේ. සම්පූර්ණ මූලිකය කියන්නේ නෙමෙයි. එනකට ඒකෙන් එන මොකද කියන්නේ? ඒ කියන්නේ පාත් එකේ හින්දා ඒ කියන්නේ වැඩ ටිකත් එක්ක බැලන්ස් කරගන්න පුළුවන් කියලා තේරුණා නැත්නම් එකපාරට සම්පූර්ණ මේකෙන් ගත්තා. ඒකේ හින්දා අපි ළඟදී නෝක රෙජිස්ටර් කරේ ළඟදී. ඔව් රෙජිස්ටර් එකේ ඇත්තම මාස 4ක් විතර. 4ක් විතර නැත්තේ. 4ක් විතර ඇත්ත ඉතින් අර ඒක ලොකු පොටෙන්ෂල් එකක් පේන හින්දා දැන් වෙනතු මේ වගේ එකට ගන්න පුළුවන්. පොඩ්ඩක් කියන්න ගෝලී අය ගැන. ඔය AI කියන්නේ මෙහෙම අපි ටාගට් එක තමයි අතරම අපි AI ට්‍රාන්ස්ෆෝමේෂන් කම්පැනි එකක් වෙන එක. රයිට්. ඒ කියන්නේ එලින් කටියට සමහර කට්ටිය හිතනවා අපි මේ මොඩල්ස් හදනවා අරනවා කියලා. එහෙම නෙමෙයි. මොකද ඒ කියන්නේ මොඩල් එකක් හදනවා කියන්නේ ඔය චයිනා වල මාවේ ඒකටත් කියන්නේ මාර අඩුවෙන් ගියා කියන එකටත් ඒගොල්ලෝ කියන්නේ $6 million කියලා. කියන්නේ මම හිතන්නේ නිකන් පොඩි 170ක් විතර. මේ එතකොට මේ ඒ කියන්නේ අඩුවෙන් ගියා කියන එකටත් කෝටි 170ක් කියලා කියන්නේ. ඒකට අපිට කොහොමදත් ඒක ලංකාවේ වගේ කරන්න එක අපිට කොහොමද බජට් නැහැ. ඉතින් මේ අපේ තියෙන අතරම දැන් ඔය බැංකු මේ කොළවල ඉඳන් කම්පියුටර්ස් වලට ට්‍රාන්ස්ෆෝම් වෙනකොට කම්පියුටර්ස් වලට එනකොට මේ ඒවා ඒ කරන්න කම්පැනි සිටියනේ. ඒ වගේ දැන් අපේ තියෙන ගෝල් එක තමයි අපේ කම්පැනි එක අපි අතරම මේ ස්ටැබ්ලිෂ් කරේ අර කියන්නේ හිතන්න අයිය බිස්නස් එකක් තියෙනවා. අයිය කොහොමද ඔයාගේ බිස්නස් එක ඒ කියන්නේ එෆිෂියන්සි එක වැඩි කරගන්නේ AI tools පාවිච්චි කරලා ලෝකේ තියෙන හොඳම tools. අපේ tools කියලා කියන්නේ ලෝකේ තියෙන හොඳම tools පාවිච්චි කරලා කොහොමද ඔයාලට වැඩි කරගන්න පුළුවන්. දැන් හිතන්න දැන් ඒ අතරේ අපි අපේ ප්‍රොඩක්ට්ස් හදනවා මොකද දැන් ඔයා අපේ මොන හරි එකක් ගන්න එක්කෝ ඒ කියන්නේ දැන් ඔයා දැනගෙන ඉන්න ඕනේ අපි AI සම්බන්ධව දන්නවා. මම නැත්නම් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගැන ඔයා දැනගෙන ඉන්න ඕනේ හරි කට්ටිය පාවිච්චි කරනවා එහෙමයි කියලා. අපේ ඒකත් එක තමයි ඔය මේ පොලිගෙන් කියලා අපි ඉන්නවා මේ මම හිතන්නේ අපි පරණ කෙනෙක් කතා කරේ අර chatbot කෙනෙක් ඉන්නේ. ඒක අතර chatbot කෙනෙක්ට වෙයි අර කට්ටියට අර නිකන් ඒ කියන්නේ නන්ටිකී කට්ටියට තේරෙන තමයි chatbot කියලා කියන්නේ. ඒකට ඒක අතරම නිකන් කන්වර්සේෂනල් AI එකක් කියලා තමයි අපි ඒකට කියන්නේ. මොකද chatbot එකෙන් එහාට ගිය එක ක්ලයන්ට් රෙස්පොන්ඩ් කරන එක. ක්ලයන්ට් රෙස්පොන්ඩ් කරන ඔයා වගේ. ඒ කියන්නේ නිකන් හරිම මේ මොකක්ද නිකන් රොබෝ කෙනෙක් වගේ නෙමෙයි. ඔයාගේ තියෙන පර්සනල් එක මොකද්ද? ඒ කියන්නේ අපි ඔයාගේ කලින් කරපු chat සරන් ඒ ටික ට්‍රේන් කරලා එහෙම හදන්න. ඔයාගේ වගේ එකක්. දැන් අපි ඉස්සරහට එනවා ඔයාගේ වොයිස් එකෙන්ම එයාට කතා කරන්න පුළුවන්. ඒකට එයාට වොයිස් එකෙන් ගන්න පුළුවන්. ඔයාගේ වොයිස් එකෙන්ම එයාට කතා කරනවා. ඒකට මේ මාස කිහිපයක් ඇතුළත අපි ඒකත් රිලීස් කරනවා. මේ කොහොමද දැන් ඒ කියන්නේ අන්නේ වගේ ප්‍රොඩක්ට්ස් අපි හදාගෙන යනවා. එතකොට දැන් එහෙම නිකක් කට්ටි පාවිච්චි කරනකොට දැන් ඔයා දන්නවා ඒ හිතනවනේ හරි කියන්නේ. මුන්න මොන හරි කරගන්න පුළුවන් ඇති. ඒ කියන්නේ මෙන්න හදා කරලා කියනවා ඒකක් තියෙනවනේ. ඒතර ඒකත් එක්කනේ ඔයා සාමාන්‍ය මොකක් කරේ වැඩ අපිත් එක්ක වැඩක් කරන්න ඉන්නේ හරි නේද? මෙයාට එනම් මේගොල්ලන්ට පුළුවන් ඇති. ඒ කියන්නේ මයි දිලීපයි මගේ බිස්නස් පාර්ට්නර් අම්මට කරනවා. අපි දෙන්න තාම පටන් ගත්තා මේක. මේ එතකොට කොහමද අපි අර මේ ෆයිනල් ගෝල් එක වගේ තියෙන්නේ ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් කම්පැනි එකක් කළා. දැන් මේ උදාහරණයක් කියන්න මේ Salesforce කියලා කම්පැනි එකක් තියෙනවා. යාළගේ දැන් මේ 2025ට යාලා ID එක මේ ඩෙවලොපර්ස්ලා ගන්නෑ. යාලා මම හිතන්නේ යාළගේ එෆිෂියන්සි එකත් 30% විතර හරි 40% වලින් වැඩි වෙනවා කියලා තමයි යාලා ફોකස් කරලා තියෙන්නේ. just AI වලින්. ඒ වගේ දැන් අන්නේ වෙනස ගන්න ඕනේ දේවල් මම දැන් අයිත් කතා කරා. ඒ කියන්නේ අය බිස්නස් එකත් ඔව් අපි ගොඩක් කතා කරා මේ දැන් අපේ බිස්නස් එකේ වුණත් තියෙන ඔය මැනුවල් වර්ක්, පේපර් වර්ක් ඒ ටික අඩු කරලා අපි ඇත්තටම ඩිෂන් එක අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා. ඒක ඉක්මනින්ම ඔයගලන්ට මේ දැනගන්න පුළුවන් වෙයි.
ඒකෙදී අපි ගොඩක් මේ ප්‍රොසෙස් එක අපේ තියෙන අපි දෙන සර්විසස් වල තියෙන ප්‍රොසෙස් එකේ මැනුවල් පාර්ට් එක නැත්නම් අර ටයිම් එක ගොඩක් අර නාස්ති වෙන එක අපි අඩු කරගන්නවා. AI tools ඒක යූස් කරලා. එතකොට එතනදී අපි ඇත්තටම මේ නේද ලිෂාන ඉස්සලම බිස්නස් ප්‍රොසෙස් එක කියන්නේ ඉස්සලම බිස්නස් එක ගැන අයිඩියා එකක් අරගෙන ඊට පස්සේ ඒක ප්‍රොසෙස් එක මැප් කරලා ඒ දෙන්න ඕන තැන් ටිකට කරන. ඒක තමයි ඔයගොල්ලන්ගේ බේසිකලි වෙන්නේ නේ. සාමාන්‍යයෙන් normally traditional business එකක් මේ ඩිජිටයිස් කරන එක වගේ කරන්න කියන එක ඒක පොඩක් ඒ කියන්නේ AI පාවිච්චි කරලා කොහොමද කරන්නේ දැන් අපි ඒකටත් වෙන තව සොලියුෂන් එකක් තියෙන එකත් ඔල්රෙඩි ඇවිල්ලා තින්නේ මේ ඒකේ දැන් හිතන්නකෝ දැන් ඔයාලට හිතන්න ID එකේ ෆොටෝ එකක් එනවා එතකොට ඔයාලා මැනුවලි data ටික එන්ටර් කරනවා එතකොට අපි හිතමුකෝ දැන් ඉතින් හරි කරලා පස්සේ ඔයාලගේ දැන් ටැක්ස් හදනවා එතකොට හිතන්නකෝ ඔයාලට බිල්ස් එනවා එතකොට ඒවා එන්ටර් කරන්න ඕනේ ඒ කියන්නේ එකක් ගන්න කිව්වලා ඒ කියන්නේ ඔයාලට සමහර එනවා ඇත්තේ මේ ඩොක් එකක් විදිහට සිප් එක දාලා සමහරට ඒව නැති එතකොට ඒ ටික අපේ දින සොලියුෂන් එකකට ඒකට දැම්මම පස්සේ ඔක්කොම ටික එක්ස්ට්‍රැක්ට් වෙලා මෙහෙමයි කියලා වාට ඔන්න ටෝටල් එකක් ගන්න ඕන නම් එහෙම නැත්නම් ඒ බිල් බලන්න ඕන මොනවද කිහින් තියෙන්නේ වාට එතනින්ම සමහර සෝට් කර ගන්නත් පුළුවන් මේ හිතන්නකෝ මේකේ කම්පැනි මේකේ මොනවද තියෙන බිල්ස් මේකේ පර්සනල් මොනවද තියෙන බිල්ස් ඒ කියන්නේ ඒ ලෙවල් එකට ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට්ස් එකක් තියෙනවා මේ අපි ඒ ටිකත් හදාගෙන යනවා නේ අතර ඉතින් අපි අර කලින් කිව්වාගේ කොහොමදත් අපි අන්තිමට ඉන්නේ අර ඒ ට්‍රාන්ස්ෆෝමේෂන් අපි ඒ ටික දෙමු ඉස්සරහට නේ එතකොට මේ ඔයා කිව්වා වගේ බිස්නස් පාර්ට්නර් ගැන පොඩ්ඩක් අයිඩියා එකක් දෙන්නකෝ. එයාගේ හැම සපෝට් එක ටීම් එක ගැන. ටීම් එක මේ ඉතින් අපි මම හිතන්නේ මම දිලීප් අඳුරන්නේ 2015 වගේ ඉඳන් 15 හෝ 14 වගේ ඉඳන් අපි මේ අතර මේ ඔය සෙට් උනේ මේ එයා ඒ කාලේ තාමත් රිලිජියස්. ඒතර මම ඒ කාලේ ඇග්නොස්ටික්. ඒතකොට අපි දෙන්නගේ ඔය අතර තමයි පොඩි නිකන් වලියක් තිබ්බේ මම කියනවා එයා කියනවා නෑ මේමයි කියලා. එහෙම කතා කර ඉඳලා තමයි අපි ඊට පස්සේ මොන හරි බිස්නස් එකක් කරමුද කියලා අපි අර නිකන් ඔන්ලයින් ස්ටෝර් එකක් වගේ පටන් ගමු කියන එහෙම වුණාමත් පොඩි නිකන් කම්බිනේෂන් එකක් එනවනේ තියෙනවනේ ඊට පස්සේ එහෙම පටන් ගමු කියලා ඊට පස්සේ දැන් අපි කල්පනා කරා හරි කොහොමද මේ කියන්නේ අපි මොන හරි කවුරු ගන්න නම් අපි යන ට්‍රස්ට් එකක් තියෙන්නේ අර දැන් කලින් කිව්වා අපි මේක ගන්න අපි මොන හරි හදලා තියෙනවනේ මොන කරලා තියෙනවනේ ඒකල අපි මොකද එහෙම අපිව දන්නේ නැහැ. එතකොට අපි බලුවා මේ අර ඒකල අපි මේ රෝල් මොඩල් එක හිටියා මේ තමයි රෝල් මොඩල් එක තමයි මේ කලින් මේ අයියා කියලා කලින් ඇතුළත් මොදද ඉතින් මේ එයා ප්‍රෝග්‍රෑම් කරලා ටෙක් කතා කියලා. ඒක ඒ කාලේ මේ පොඩ්කාස්ට් එකක් පස්සේ වීඩියෝ ටික ඒකල ඔඩියෝ වලින් ගියේ. මේ ඒකල පොඩ්කාස්ට් එකක් ප්‍රසිද්ධ නැහැ මම හිතන්නේ 20ක් 30ක් වගේ තමයි කට්ටිය මේ බලන්නේ. කොහොමද මේ එයා ගියා e-commerce මේ සයිට් එකට. එතකොට මේ අපි මේ සයිට් එකෙන් බඩු ගත්තේ අපි එයා ගැන තියෙන ට්‍රස්ට් එකට. එතකොට අපි බලුවා හරි ඒ කියන්නේ අපි මොන හරි ගන්න නම් අපි ගැන දැනගන්න ඕනේ. අපි ගැන මොකක් කරස්ටක් තියෙන්න ඕනේ. අපි මොකද කරන්නේ කියලා සහ ඔය අපි දැන් ඔය කෝල් කරගෙන කතා වෙන්නෙත් ඔය ටෙක් දේවලුත් කතා වෙනවා. අරත් කතා කරන හැමයි. ඊට කිව්වා හරි එහෙනම් අපි ඒව ගැන කතා කරන කැනලක් කරමු කියලා. ඊට පස්සේ මම මයි හබ් කියලා අපේ channel එක පටන් ගත්තේ. ස්ටාර්ට්ස්ේදී මේ ඒ කියන්නේ ඕකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000ක් වෙනකනුත් අපි හම්බලා තිබ්බ නැහැ. ඒ කාලේ 5000ක් වෙනවා කියන්නේ මාරු වැඩක් ඒ කියන්නේ. දන්නා ඒක ලොකු මේක නෙවෙයිනේ. මේ ඊට පස්සේ කොහොම තමයි අපි ඒ කියන්නේ මයි හබ් එක පටන් අරන් ඊට පස්සේ ඒක ඒ කියන්නේ අපි අර වැඩේට ගියන තාත් ඊට පස්සේ අපිට ආසක් ආවා මේ ඒ කියන්නේ කටේට මේ උගන්නන වැඩේ දිගටම කරගෙන යන්න. ඊට පස්සේ මේ අපි එක එක තව බිස්නස් අපි try කරා. අතර මේ මගේ ගොඩක්ම තියෙන ෆේල් වෙච්ච බිස්නස් මේ සක්සස් වෙච්ච ඒවට වඩා මේ එතකොට අයියරම දුන්නා එකක් කැන්සල් කරන්න. ලිමිටඩ් එක ඒ කියන්නේ මේ ඒ කියන්නේ try කරනවා ෆේල් වෙනවා. ඉතින් ඒක එහෙම තමයි. නෑ ඒක තමයි වැදගත්ම දේ නේ. ගොඩක් අය දකින්නේ සක්සස් එක විතරයි. එතකොට හිතනවා එකක් කරලා දෙකක් කරලා මේකෙන් තමයි මේ හැමදේම කියලා. එහෙම නෙවෙයි ෆේලියර්ස් ගොඩක් එක්ක ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඊළඟ ප්‍රොජෙක්ට් එකට යන්නේ නේ. අතන මේ මගේ බ්ලොග්ස් බලනවා නම් මේ කට්ටිය දන්න තියෙන කෙනා ඩෙස්ක්‍රිප්ෂන් කියලා මගේ තියෙනවා මේ නිකන් මම හිතන්නේ ඒකත් 2020 වගේ ඉඳන් ඇත්තේ මම ඒක අතන මගේ ඒ කියන්නේ ෆේල් වෙච්ච දේවල් හැමදේම කියනවා. ඒ කියන්නේ කට්ටිය දැනගන්න බෑ. ඒ කියන්නේ අපි අර අපේ සක්සස් දේවල් විතරක් කිව්වොත් දැන් හිතනවා කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් පටන් අරන් මේ එයාට එකක් දෙකක් ෆේල් වෙනකොට හිතන්න පුළුවන් අම්මට සිරේ අරුට මම කරපුවම හරියනවා. ඒ කියන්නේ එහෙම අයිඩියා එකක් එහෙම අයිඩියා එකක් නෙන්නේ. ඔව් ඒකින්ද මම නම් කියන්නේ හැම වෙලේම මගේ ෆේල් වෙච්ච ඒවා කියන්නේ සමහර කට්ටිය කියන ලැජ්ජනේ. මේ කියනවනේ මෙහෙම පටන් ගත්තා. ඒගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ මම පටන් ගන්නකොටත් කියනවනේ මොනවා පටන් ගන්නවා ෆේල් වෙනවා කියලා දන්නවා. කොහොමද මම මේ ඒ කාලේ අපිට තිබ්බ මේ ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ ඒ කාලේ කියන්නේ 2010 වගේ මම මතක විදිහට මම ඉස්ලාම් බිස්නස් මොනවාට පටන් ගත්තේ. අපිට මුකුත් ඉගෙන ගන්න ආරම්භයක් තිබ්බේ නැහැ ඔය channel එකේ උගන්නන්නත් එක හේතුවක් එක. ඒ කාලේ ඔය forums වල trades මේවල මම ලියනවා trades ඔය මේ කොහොමද business එක පටන් ගන්න කියලා. ඒ කියන්නේ මුළු ඉදම්ම ලියනවා මේ මෙහෙමයි rent එක ගන්නවා නම් මෙහෙමයි කොහොමද name board එකක් ඒ කියන්නේ මේව කරගන්න හිතාගන්නේ register කියන්නේ
අර ප්‍රාදේශීය සභාවේ ඔව් රෙජිස්ටර් ඒකට කරගන්න ඕනේ ඩීටේල්ස් ටික ඔව් ඒ ඕනේ. කාලේ ඒ මුකුත්ම ගන්න තැන කියන්නේ මං කියන්නේ ඔය මගේ කම්පියුටර් ෂොප් එකක් තියෙනවා. ඒ කාලේ ඉස්සලම් පටන් ගත්ත බිස්නස් වලින් එක. ඒ කියන්නේ ඒකේ බඩු ගන්න තැන් හිටන් දානවා. ඒ කියන්නේ දැන් ඔය මං හිතනවා පස්සේ කාලෙක ආයෙ දන්නේ නැති මම බැනුනුත් ඇහුවා මේ කට්ටියගෙන් මේ අපේ NFT වැඩේ. ඒ කියන්නේ මේ NFT අපි කරේ මේ කම්පියුටර් ක්ලයන්ට්ස්ට හදලා සොලියුෂන් එක දුන්න එක. ඒ කියන්නේ ඒකත් මම පටන් අරන් ඒ කියන්නේ මේක පත් වෙනවා වගේ පේනකොටම වීඩියෝ එකක් දාලා කට්ටියට කිව්වා. ඒ කේස් එකනේ මේ ෆීල්ඩ් එකේ හිටපු කට්ටියකින් වෙනම ගැහුවා. ඒ කියන්නේ නිකන් අර ඒ කියන්නේ ෆීල්ඩ් එකට ඒ කියන්නේ අර දැන් එතකොට තරංකාරීත්වය වැඩි වෙනවනේ කොහොමද? අර මං හැම වෙලෙම දකින්නේ එහෙම නෙමෙයි නෑ. ඒ කියන්නේ මට ජොලියක් තියෙන කවුරු හරි ඒක මටත් පාඩුයි. මං හිතනවා ඒ කියන්නේ මට ඇත්තටම නිකන් ඒ කියන්නේ කෝටි ගාණක පාඩුවක් වෙන්නේ නැති මොකද එකක් තමයි මම අපේ හිටිය ආටිස්ට්ලාට හැමෝටම කිව්වා මේ මචං මෙහෙමයි කරන්න මල්ලි මෙහෙමයි කරන්න ඔයාලා පටන් ගන්න ඔයාලා ගිග්ස් දාන්න. එහෙම කළා දැන් ආයේ මාළඹේ අපි වගේ ඔෆිස් එක පටන් ගත්තා මල්ලි කෙනෙක් ඉන්නවා. අර ඒ කියන්නේ හැමෝටම වැඩේ කියලා දීලා ඒකෙන් එන ජොලිය මට අර එන සල්ලි වලට එතන මේකක් තියෙනවා. මට ඒක මොඩ දෙයක් විදිහට කටේ දකින්න පුළුවන්. මේ නෑ ඒකෙන් ඉතින් ඔයාව ෆලෝ කරන අයට හරි පාරනේ පෙන්වන්නේ හරි පාත් එකක් ගයිඩ් කරනවා. ඒක තව කවුරු හරි සක්සස් වෙලා දකින්නකොට ඔව්, ඒක තමයි, ඒක වෙනම තමයි. මේකක් තියෙනවනේ ජොලියක් තියෙනවනේ. මේ කොහමරි මේ දිරිපත් එක්ක කරන මේ දැන් අපි කලින් එක දේවල් කරලා තිබ්බා. ඊට පස්සේ මේක තමයි අපි අලුත්ම වැඩේ. වැඩිනේ. ඔලියයි ටීම් එක ගැන ටීම් එකේ නිකුත් අතර මේ මම හිතන්නේ හම්බෙලා තියෙන හොඳම ටීම් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. මේක මේ ඊයේ දා බ්ලොග් එකක් තියෙනවා. ඒක නම් තියෙන අලුත් ගේ කියලා ඇත්තේ. අලුත් ගේ. ඔව් ඒක මගේ එකක් නෙමෙයි මේ මගේ අලුත් ගේ එකක් ගැන කියන්නේ. ඒකේ මලින්ද අයියා කියන එකක් තියෙනවා. මේ ඒ කියන්නේ එයා මලින්ද අපේ ටීම් එක හම්බුණා. එයාත් කියන්නේ ඒ කියන්නේ අතරම ඒක කියන්නේ අර එක්සෙප්ෂනල් මේ ටීම් එකක් කියලා මේ පට්ට වැඩට ඒකනේ මොකද අපි අතරම දැන් ඊයේ නෙමෙයි පෙරේදා අපි දැම්මා මේ ෆුල් ස්ටැක් ඉන්ටර්න් කෙනෙක් ඕනේ කියලා මම දැක්ක ස්ටෝරි එකක් දැක්කා. ඔව් ඊයේ දාලා එනකොට අපේ CV 500 ගණන් අපි අතරම CVs එන හින්දා අපි වෙනම හදලා තියෙන්නේ ඒ කියන්නේ CV සෝට් කරන්න AI platform එක අපිම හදලා තියෙන්නේ මොකද ඒ එන CVs ටික අපිට බලන්න වෙලා බලන්න බෑනේ. ඔව්. මේ එතනින් ඒ කියන්නේ අපි මාළු විදිහට සිලෙක්ට් කරලා ගන්නෙ මේ ඩිග්‍රී අරන් මෙතන තියලා බලන්න අතරම බලන්නේ ඒ කියන්නේ එයාට අතරම දැක් ගන්න පුළුවන් දැක් තේරුම් ගන්න පුළුවන්ද එයා ටීම් එක කොහොමද ඒ වගේ කියලා මේ අපේ ටීම් එකට අතරම මේ මාර්කට් එකක් ගන්න ඕනේ ඒගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ මාර විදිහට ඒ කියන්නේ අර අපි ගන්න වැඩේට ලවුඩ් කරන කට්ටිය. ඒ කියන්නේ අපේ ඉන්නවා මේ අපේ මේ AI එතකොට මේ ෆුල් ස්ටැක් සීනියර් දෙන්න එතන ඒ දෙන්න කරන වැඩ ටික මම හිතන්නේ නිකන් 20 25ක ටීම් එකක් කරන එකක් ඒ දෙන්න කරනවා. ඒ කියන්නේ එතන නොලෙජ් එකත් එහෙමයි අපේ දැන් ඔය මේ AI කරන මල්ලි එහෙම එයා සමහරලාට 4 විතර මට අප්ඩේට්ස් එකක් දෙනවා. මම කිල් තියෙන්නේ අකෝ මැරෙයි ඔහොම වැඩ ගන්න එපා කියලා. يعني අපි කිල් දෙන අපි පහනකම් විතරයි අපේ මේකක් තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා කැව දේවල් තියෙනවා ගන්න කියලා. මිනිහා යාර චයිනීස් රිසර්ච් පේපර්ස් කියවනවා ආරාම උදේයි මේ මෙහෙම දෙකක් තියෙනවා කියලා. අර කියන්නේ සුපිරිම ටීම් එකක් කියනවා. ඉතින් මේ ටීම් එක තමයි මම හිතන්නේ මේ මට කලින් තේරිච්ච නැති එකක් ඕක. මං හිතා හිටියේ නෑ ඒ කියන්නේ නෑ ඒ කියන්නේ අපිට මොකක් හරි කරන්න පුළුවන් නම් අපේ ටීම් එකට මෙහෙම කරන්න කිව්වා මේක හරි කියලා. එහෙම නෙමෙයි. ඒක මම පස්සේ ජීවිතේ මෙතර කාල පස්සේ ගිහින් එක්ස්පීරියන්ස් එකත් එක අපේ එක තමයි ටීම් එක තමයි මේ ඒක මාර පොයින්ට් එකක් සහ මේ ඉතින් ඒක තමයි අපි අතරම මේ අපේ ඒ කියන්නේ එන වැඩ වලින් මම ප්‍රොෆිට් ෂෙයා එකක් දෙනවා ටීම් එකට. ඒකත් එතකොට ඒගොල්ලන්ට තව මොටිවේට් වෙනවනේ. ඒක තමයි දැන් මම හරියට බිලීව් කරන දේ තමයි ටීම් එක කියන එක. දැන් කොච්චර වුණත් දැන් අපිට දැන් මගේ ටීම් එකත් කතා කරනවා මම කියන පොඩි එක්සැම්පල් එකක් තමයි දැන් අපි කොච්චර වුණත් පොඩි කාලේ දැන් අපිට පාඩම් කරන්න කිව්වට අපි ඒක දැන් කවුරු හරි කියන්නම් වාලේ අපි පාඩම් කරනවා. මොකද ඒක එච්චර අපිට මේ ඒක ඔළුවට යන්නේ නැති කියන හින්දානේ කරන්නේ. ඒත් අපිට උනන්දුවක් ඇවිල්ලා අපි දෙයක් බහැලා කරොත් අපි ඒක කරනවනේ. ඉතින් ඒ වගේ තමයි ටීම් එකකේ කන්ට්‍රිබියුෂන් එකත් කම්පැනි එකට. දැන් අර අපි කියන හින්දා මේ වැඩේ කරන්න, මේ ටාස්ක් එක කරන්න, මේ ජොබ් එක කරන්න, මේ ක්ලයන්ට් බලන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙන් මේම එනවා නම් රෝ කියන වගේ රිසර්ච් එකක් කරලා ඒගොල්ලන්ගේ ස්කිල් එකත් හදාගෙන ඒකෙන් කම්පැනි එකටත් ඉන්පුට් එකක් දීලා ඒ යනකොට ඒ තියෙන එක ඒක අමුතුම එකක් එන්නේ. ඒක ඒ ටීම් එකට ඒක එන්න ඕනේ ඇඟෙන්න එන්න ඕන දෙයක්. ඒක ඉතින් අර ඒකින්ද අර ඒ වගේ ටීම් එක හම්බෙන එක හරි ලකි. ඒගොල්ලන්ව බලා ගන්නත් ඕනේ. ඉස්සරහට එන දැන් ඔයාගේ ඉන්ටර්න්ස්ලට එහෙම ලොකු ඔපචුනිටි එකක් නේ එක්ස්පෝෂර් එක හම්බෙන. සාමාන්‍යයෙන් අනිත් කම්පැනිස් වල ඔය එක්ස්පෝෂර් එක නැහැනේ. දැන් මල්ටිනේෂනල් හරි ලොකු මේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකකට ගියොත් AI කම්පැනි එකකට ගියොත් ඒගොල්ලන්ට පොඩි කෑල්ලක් හම්බෙනවා. ඔයාගේ එකේදී ඕවරෝල් අයිඩියා එකක් හම්බෙනවනේ ඒගොල්ලන්ට
from zero ම යාට හම්බෙනවනේ එතනටම. සහ මේ කියන්නේ මම තව දකින්න එක තමයි කියන්නේ යාලට ඒ දෙන්න ඕනේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ කියලා. දෙන්න ඕනේ, ඒකයි, දැන් මගේ අපේ කම්පැනි එකේ වෙන දේවල් අප්ඩේට්ස් වෙනම යනවනේ අපේ YouTube channel එක යනවා මම ඩේලි කන්ටෙන්ට් දානවා. ඒක මේ කවර බිස්නස් එක පටන් ගන්න කෙනෙක් ඉන්නවනේ මම හිතනවා ඒක මේ හොඳ ස්ට්‍රැටජි එකක් කියලා try කරලා බලන්න මේ ඩේලි දානක වීඩියෝස්. මම ඒක අතර මේ කවර මේ රට කෙනෙක්ගෙන් දැක්කේ එයා හරියට මතක නැහැ $1 million හරි $2 million හරි රේස් කරලා තිබ්බා. ඒ කියන්නේ කෙනෙක් මේ කියන්නේ යාගේ ස්ටාර්ට්අප් එකේ process එක පෙන්නනවා. ඒ කියන්නේ අපිට ඕන මේ කියලා හැමදාම පෙන්නනකොට ඒක අර බලන කෙනාට පොඩි ෂුවර් එකක් හදනවනේ. ඒ කියන්නේ බොන්ඩ් එකක් හදනවා යත් එක්ක මෙහෙමයි මෙයා මේක දේවල් කරනවා. ස්ටෙප් බයි ස්ටෙප් යාගේ growth එක පේනවනේ. එතකොට මේ සහ ඒ කියන්නේ ඒ වගේ වුණත් ඒ කියන්නේ දැන් හිතන්න මොන හරි එකක ID එකක් ආව නම් එහෙම නැත්නම් යා නම් ඒක හෙඩ් කරන්නේ මේ මෙයා තාමයා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් එතන රිස්ක් එකකුත් තියෙනවනේ. හිතන්නකෝ දැන් මම එහෙම කියන එක කෙනෙකුට ඒ කියන්නේ එයාව වෙන මොකක් හරි ලොකු කම්පැනි එකෙන් යාට ලොකු සාඩ් එකක් ඔෆර් කරලා එයාව ගන්න පුළුවන්. ඒ කියන්නේ අර මෙහෙම අර සමහරලාට මම ගන්න ඔය වගේ මේවා තියෙනවා. ඒ කියන්නේ දකින්න හරි කමන්නේ නැහැ. ඒත් ඕකේ කමන්නේ නැහැ. ඒ කියන්නේ ඒක යාට chance එකක්. යාට ලොකු සාඩයක් මේ දෙනවා කියලා එයාව ගන්නවා කියලා එහෙම කරොත් මම කියන්නේ ඒ chance එක දෙන්න ඕනේ කියලා. අර ඒක අපිට ස්කිල් එක දින්න ඕනේ. හරි කමන්නේ නැහැ. එහෙම වුණත් හරි අපි ඒක රෙඩි වෙලා ඉන්න ඕනේ. ඒක අපිට කෙනෙක් ඉන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. මේ එතන ඉතින් රිස්ක් එක රිවෝඩ් එක දෙකම රිස්ක් රිවෝඩ් එක කියන්නේ අතන මෙතන හරියට බලුවොත් අපිට රිවෝඩ් එකක් නැහැ. කම්පැනි එකේ විතර රිවෝඩ් එකක් නැහැ. ඒ කියන්නේ යාට හරි දැන් මෙයා තමයි මේ වැඩේ ලීඩ් කරන්නේ මෙයා තමයි මේ දැන් මම කිව්වේ දැන් අපි ඩේලි අප්ඩේට්ස් දානකොට හම්බෙන රිවෝඩ් එකක් වගේ වුණා දැන් අර වගේ මේ ඉන්වෙස්ටර් කෙනෙක්ව ගන්න හරි ඒ වගේ දෙයක් කරන්න බලලා එතන අනිත් රිස්ක් එක එනවා අපේ ටීම් එක ප්‍රොසෙස් එක අපි එක්ස්පෝස් කරනවා. ඔව් නේ මෙහෙම එතකොට මට ඕන නම් අරක් ගන්න පුළුවන් නේ මේ ඇග්ගල පෙන්නන්න නැතුව. ඔව් තමයි වෙන්න මෙහෙම ඒක හරි ඒක මම දකින්න කමන්න ඒක වඩා දෙන chance එකක්. මේ ඒ කියන්නේ එහෙම කරන්න ඕනි වගේ එක තමයි ඉන්නේ. සමහරට තාම පස්ස කාලේ කරගෙන මට හිතෙනවා අයියෝ හරි මොර වැඩේ කරගත්තේ. එහෙම කියලා හිතන්න පුළුවන්. දැන්ට මම හිතනවා කවන්නේ නැහැ. ඒකටත් ඒක දෙන්න ඕනි කියලා. එතකොට දිල්ෂාන් දැන් මේ දවස්වල දැන් ඔයාගේ වගේ තව ඔයාලට මේ ලංකාවේ කම්පිටිටර්ස්ලා එහෙම ඉන්නවද සාමාන්‍ය මං කියන්නේ ලොකුවට මං හිතන්නේ ඇති කියලා බට් ඒ වගේ ඔයා බිස්නස් එක කරනකොට ඒ පැත්තත් ඔයා බලනවද කම්පිටිටර්ස්ලාගේ පැත්තත් බලනවද සාමාන්‍යයෙන් කම්පිටිටර්ස්ලා කියලා මම ඒ කියන්නේ මේ අපි කරන වගේ වැඩ කරන කට්ටිය ඉන්නවා. අපි කම්පිටිටර්ස්ලා කියන්නේ නැතුව යමු අපි මොකද කියන්නේ. අපි වගේම වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකේ ඔව් ඉන්ඩස්ට්‍රි එකේ අපි වගේම අපිට මේ කලින් ඒ කියන්නේ අපි ගොඩාක් කලින් මේ වැඩ පටන් ගත්ත කට්ටිය ඉන්නවා. අර කලින් කිව්වා වගේ අපි අර ටීම් එක අතරම මාර දක්ෂින්ද ඒගොල්ලෝ අවුරුදු ගාණක් කරපු දේවල් අපි මාස ගාණින් කරා. ඒක මට වඩා හොඳට කරා කියලා අපි හිතනවා. වැරදෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්න විදිහට අපි කරන දේවල් වල අපි අඩුම ගානේ টොප් 3 ඉන්නවා. අපි හිතනවා එක කියලා. අඩුම ගානේ টොප් 3 ඉන්නවා. කොහොමවත් ඉන්නවා. කම්පියුටර්ස් තින්න ඕනේ මම කියන්නේ අර එතකොට තමයි නැත්තම් හිතනවා කවුරුත් කම්පියුටර් කෙනෙක් නැත්නම් ඒ කියන්නේ grow වෙන්නෙත් නැහැ grow වෙන්නේ නැහැ. ඔව් ඒක තමයි. මේ විදියට ඉන්නවා. ඒක තමයි මම කියන්නේ. දැන් කම්පිටිෂන් එකක් තියෙනකොටනේ තව තව අපි අලුත් දේවල් කරන්න නැත්නම් ක්ලයන්ට්ස්ලාටත් ඒක හොඳයිනේ. ඒ කියන්නේ කස්ටමර්ස්ලා අලුත් දේවල් හම්බෙන්නේ එතකොටනේ අපි අලුත් දේවල් කරන්න බලනවා. අර ඒකයි මම හුවේ. එතකොට එතනදී මම කිව්වේ පොසිටිව් පැත්ත. අපේ බිස්නස් එකටත් එතකොට ක්ලයන්ට්ස්ලාටත් ඒක එහෙම මේ හම්බෙන එක. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් ඔයා කිව්වා දැන් ඔයා නම් මේ AI ෆීල්ඩ් එකට දැන් මේ කම්පනි මේකනේ ඔය ෆස්ට් බිස්නස් එක AI එකත් එක්ක යන. එතකොට සාමාන්‍යයෙන් ක්ලයන්ට් කෙනෙක්ව අප්‍රෝච් කරනකොට දැන්ට නම් සාමාන්‍යයෙන් ලෝකලි නම් ඔයාගේ දිලීපගේ ප්‍රොෆයිල් එකට සාමාන්‍යයෙන් මේ හරි ඕකේ මේගොල්ලන්ට දෙන්න පුළුවන් කියන එක තියෙනවා. සාමාන්‍යයෙන් යන කෙනෙක්ට මොන වගේ දේවල්ද ඔයා හිතන විදිහට අප්‍රෝච් කරද්දී බලන්න. දැන් ගොඩක් වෙලාවට ගොඩක් අයගේ ප්‍රශ්න තමයි ප්‍රොෆයිල් එකක් හදද්දී මේ පාස් ප්‍රොජෙක්ට්ස් නැහැ නැත්නම් හොඳ බේස් එකක් නැහැ පෙන්වන්න කියලා මෙන්න මෙයාගේ අපි කරා මෙන්න මෙයාට කරා කියලා නොතනනේ පොඩ්ඩක් වෙන්නේ. ඒකට ඒ වගේ තැනකදී මොනවා හරි වගේ ඔයා මොනවා හරි ෂෙයා කරන්න කැමති දෙයක් තියෙනවද? පටන් ගන්නකොට අතරම හොඳ ක්ලයන්ට් අපි කියන්නේ කට්ටියකට වැඩ කළා නැත්නම් පෙන්නන දැන් නැත්නම් හොඳම වැඩේ ඉතින් අපි කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් කරලා වෙනස් එකක් කරලා කෙනෙක් ගාවට අරන් යන එක. සා ඒ කියන්නේ ඔය අර ප්‍රොෆයිල් මේන්ටේන් කරන එක මම නම් ලකුණු කරන කියන්නේ මගේ තියෙන මේක තමයි මගේ Facebook එකට ගිහිල්ලා පෝස්ට් 5ක් 10ක් ස්ක්‍රෝල් කරනකොට මම මොකද්ද කරලා තියෙන්නේ මොනවද කරන්න කියලා රීඩ් වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ මම අර නිකන් ෆනි දේවල් අර ඒ කියන්නේ වෙන කිසිම දෙයක් ෂෙයා කරලා නැහැ. පළවෙනි පෝස්ට් එකේ නම් තියෙන්නේ අර ඒ කියන්නේ
මං කවුද කළ තියෙන මොනවද නිකන් නෙට්වර්කින් මොන වගේද අන්න ඒ වගේ දේවල් ටික තමයි ගන්න. ඔය මොන හරි ඉඳලා හිටලා හරි මොකක් හරි දැම්මත් මම ටික දවසක් තියලා ඒක ආකයි කරනවා ඒක ඩිලීට් කරලා දානවා. අර පළවෙනි ටිකෙන්ම ඒක පේන්න ඕනේ කියන එක තමයි මගේ මේක තියෙන්නේ. අර ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කොහොමද මටස්නේ. ඒකයි LinkedIn එක අපි මේ මේන්ටේන් කරනවා. ඒකේ තියෙන අප්ඩේට් ටික දාලා ඒ දැන් අපි මොකක් හරි කාලය තිස්සේ කළා තියෙන ඉඳලා පෙන්නන්න දෙයක් තියෙන්නේ. පෙන්නන්න දෙයක් නැති කෙනෙකුට අතරම තියෙන්නේ ඒ කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් හදලා ඒක ගැන යාට ඉතින් අර මම කලින් කිව්වා වගේ සෝෂල් මීඩියා වල පුෂ් කරන්න පුළුවන්. විශේෂයෙන් TikTok එකේ. සමහර කට්ටිය TikTok එක හිතනවා මේ කිසිම දෙයක් නැහැ. මොකද නටනේවයි ඒ තියෙන එක එහෙම එකක් නැහැ අතරම මේ. ඒ කියන්නේ ඔය නීල් ඩිග්‍රේස් ටයිසන් වගේ කට්ටිය එතකොට ඔය ටැසි මේ වගේ නිකන් අර කියන්නේ දේවල් ඉගෙන ගන්නම තියෙන කට්ටියකත් වෙරිෆයිඩ් accounts තියෙනවා. ඒ කියන්නේ අපි බලන දේවල් තමයි අපිට සජෙස්ට් වෙන්නේ. ඒ කියන්නේ අපි ඔයාලා බලන ටෙක් මේ රේටඩ් දේවල් නම් ටෙක් දේවල් තමයි සජෙස්ට් වෙන්නේ. ඉතින් මේ බිස්නස් කරන මොටිවේෂන් නම් මොටිවේෂන් දේවල් නිකන් බලලා නිකන් මේ එන්න කම්පියුටර් කට්ටියට ඒවම් බල හිටියොත් ඒවට ලයික් කරගෙන හිටියොත් ඒවට සජෙස්ට් වෙන්නේ. ඒකද මේ ඇල්ගොරිතම් එකෙන් මේ වෙන්නේ. ඉතින් මේ මම කියන්නේ අර ඒ වගේ තැනක TikTok එකට ගිහලා YouTube එකට ගිහලා ඔයාලගේ අප්ඩේට්ස් දාන්න ඩේලි අපි මෙහෙම කරනවා. ඩේලි නැත්නම් අඩු ගානේ නිකන් අර ටයිම්ලි විදිහට දාන්න අප්ඩේට්ස් ටික දාන්න මේ අපි try කරගෙන යනවා. මම දැකලා තියෙනවා අලුතෙන් පටන් ගන්න කට්ටිය වගේ මේ අතරම එහෙම අප්ඩේට්ස් දාගෙන යනවා මේ එහෙම තමයි අතරම උඩට කවුරු හරි පිච් කරනකොට එයාගේ ප්‍රොෆයිල් එක කොහේ හරි බලනකොට මෙයා මේ ටික තමයි කරන්න කියන එකේ පොඩි අයිඩියා එකක් එනවනේ. ඒකට පොඩි ට්‍රස්ට් එකක්. ඔව් ඒක හරි. එතකොට දැන් මම හොඳ මේ පොයින්ට් එකක් කිව්වා මේ නෙට්වර්ක් එක ගැන. දැන් ඔයාගේ බිස්නස් එකට ඔයාගේ ළඟම ඉන්න දැන් ගොඩක් කියන නෙට්වර්ක් එක තමයි නෙට්වර්ක් එක කියලා. ඒක කොහොමද ඔයාට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ? නැත්නම් ඔය යූස් කරන්න නැතුව ඇති නමුත් යූස් වෙනවා මම හිතන්නේ. නෑ ඒකද අතරම මේ යූස් කරනවා මේ මම මොකද මේ ඒකත් මට තේරුම් ගන්න කල් ගිය එකක්. මේ ඒ කියන්නේ අර ඒ කියන්නේ මම අතරම දැක්කා මේ කවුද දිලිත් ජයවීර කියනවා සන්නස්කලගේද කොහොද ඉන්ටර්විව් එක එයාගෙත් ඒ කියන්නේ ඒ නෙට්වර්ක් එකකින් තමයි යාගේ ඊළඟ ශිකාව වගේ කතාවක් කියනවා. මේ ඒ කියන්නේ ඒක හින්දා තමයි අතරම ඒ කියන්නේ අර හිතන්නකෝ දැන් අපිට සමහර එන බිස්නස් වලින් ගොඩක් ඒ වෙන්නේ ඒ අපි අඳුරන කට්ටිය දන්නවා හරි මම මෙහෙම තමයි කියලා ඒගොල්ලෝ වාකර හොඳ ප්‍රොෆෙෂනල් ඉන්නවා. ඔයා මට කීයක් දීලා තියෙනවා. මේ අර ඒක නම් අතරම හදා ගන්න ඕන එකක්. සහ මේ ඒ කියන්නේ අර සමහර කට්ටිය හිතනවා මේ පොලිටිකල් පත්‍ර යනකොට ඒක නෑ ඒ කියන්නේ ඒක මම අර හැම වෙලෙම කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඒකෙන් දැන් ඔන්න අපිට මොකක් කරේ හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. අපිට ගවර්න්මන්ට් එකට දෙන්න ඕන එක. ඔයා කවුරුවත්ම දන්නේ නැහැ පොලිසිය වල හරි ඒ පැත්තවල ඉන්න කෙනෙක්. එතකොට ඔයාට අතරම ලංකාවගේ රටක යන්න තියෙන පාත් එක හරි අමාරුයි. අත කතා. හරිද? ඒ දැන් ඔයා කවුරු හරි දන්නවා නම් අපි හිතමුකෝ දැන් මේ ආණ්ඩුවේ කියලා. දැන් එතකොට මේ මොකද්ද කියන්නේ ක්ලීන් වයිට් ආණ්ඩුවේ වුණත් කවුරු හරි දන්නවනම් ඔයාට අඩු ගන්න කියන අයිඩියා එක පිච් කරයි. මෙහෙමයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. අපිට ඕනනම් ගවර්න්මන්ට් එක මෙහෙම සොලියුෂන් එකක් දෙන්න. මම ඊමේල් කරන බැලුවා. හරිද? ඒක හරියන්නේ නැහැ ලංකාවේ. ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ සමහරට මේකයි. ඒගොල්ලන්ට මේ යන්න නැතුව තියෙන්නේ. මට ඒක මැදින් කවුරු ෆිල්ටර් වෙලා. එහෙම වෙනවා ඇති. අපි හිතමුකෝ ඔයා දන්නවා කවුරු හරි ටෙක්නොලොජි මේ බාරයන් ඒකට ඔයාට කියන්න පුළුවන් ගිහලා මෙහෙමයි මෙන්න එහෙම සොලියුෂන් එකක් තියෙනවා. මට ගවර්න්මන්ට් එකට ඕන මෙහෙම මේ වගේ ඩිසිෂන් මේකට ප්‍රොපෝසල් එක දී ගන්න ඕනේ. දෙන්න පුළුවන්. ඉතින් අර ඒ කියන්නේ පොලිටික්ස් වලදී බිස්නස් වලදී අපි නම බිස්නස් වලදී අපි ඉන්න කවුරු හරි මට දැන් නම් කියන්න බෑ ලංකාවේ ඉන්න එක ඒ ටෙක් ජයන්ට් කෙනෙකුට තියනවා ඒ කියන්නේ අර යාළුවෙක් ඉන්නවා අඳුරන යාළුවා එකක් තියෙනවා මට. එයා දන්නවා අරයා හොඳට දන්නවා. ඒකට මම කරේ යාට කියලා මම මේමයි අපි මෙහෙම තියනවා. යාට මේක දාන්න පුළුවන්. මේක කලබාන්න කියලා. අපි ඒ කියන්නේ ඒ වගේ දාපුවා ගොඩක් තියෙනවා දැන්. හිතන්න දැන් ඔය තව එකක් තිබ්බා මේ එක්සැම්පල් එකක් කියන්නේ. දැන් මම දන්න එක්කෙනෙක් යාළුවෙක්ගේ යාළුවෙක් මම දන්නවා එයාගේ යාළුවා කියලා එයා අරන් තිබ්බා සාමාන්‍යයෙන් මිලියන 120 විතර වාහනයක්. මම බලුවා හරි. කියන්නේ මේ මනුස්සයාට මොකක් හොඳ ඔපරේෂන් එකක් තියෙනවා. කියන්නේ එහෙම එකක් ගන්න බෑනේ. හරි. එතකොට මෙයාට මොකද්ද වර දෙන්න පුළුවන් සොලියුෂන් එක මම හොයලා මොකද්ද යම් මොනවද බිස්නස් එක. හරි. එතකොට මම බලුවා හරි. මගේ මෙන්න මේ තියෙන කයාට දාන්න පුළුවන්. එතකොට අර යාළුවට කතා කරලා මම මෙහෙමයි අරයට මේක ඕන්ද කියලා කියන්න මම මෙහෙමයක් කරනවා කියලා. එයා අපිව සෙට් කරලා දුන්නා. හරි. ඒ වැඩේ ඒ කියන්නේ නෙට්වර්ක්ම තමයි. ඒ කියන්නේ මං හිතන්නේ ඒ කියන්නේ පට්ටට රැඳ දුන්නත් කවුරුද දන්නේ නැත්නම් ඒ කියන්නේ ඒක කණි දෙයක් නැත්නම් අපිට දාන්න පුළුවන් හිතන්නකෝ ඒ කියන්නේ කවුරු ටොප් CEO කෙනෙකුට මං හිතන්නේ එහෙම අපිට නිකන් ඊමේල් එකකින් රීච් කරන්න පුළුවන් අපි ඌම කර කැම්පේන් එකක් හිතමුකෝ ලංකාවේ තියෙන නිකන් අප් ජෝන් කිල්ස් කියලා ගමු අපිට ඒකේ මැදින් අර ෆිල්ටර් වෙලා අපි යන්න තියෙන chance එක
ගොඩක් වැඩි විශේෂයෙන් අලුත් කම්පැනි එකක්. ඩිසිෂන් මේකින් තැනට යන්න තියෙන තියෙන එක ටයිම් එකත් එක්ක එතකොට අර ලීඩ් ටයිම් එක ගිහිල්ලා වගේ වෙන කෙනෙක් අපි මේක අපි මාර ප්‍රසිද්ධ කම්පැනි නම් ඔන්න අපිට ඒකට තියෙනවා හරියා මෙයාගේ තමයි ඉල්ල තියෙන කියලා කවුරු එකක් බලගෙන ඉන්නවනේ. ඒ අරෙන්න අර එහෙම එකක් තියෙනවා නම් හැම වෙලේම chance එක වැඩි. ඒකෙන් කියන්නේ ඒක නිකන් අර ඒක විශ්වාස කරනවා නෙමෙයි. ඒ කියන්නේ අපි දැන් පොලිටිකල් කතා කියන විතර කියන්න පුළුවන්. අමරළු එන මූ ඕකෙන් තමයි මේව ගන්න නැති කියලා නෑ. එහෙම නෙමෙයි. මේ AI වැඩේ පටන් ගන්නකොට තියෙන මේ අලුත් ආණ්ඩුව. එතකොට මුකුත් එහෙම මේක කිසිදු දෙයක් නෑ කළා නෑ. මම කියන්නේ අර අපිට ගිහින් අඩුවක් කියන්න පුළුවන්. නෑ නෙට්වර්ක් එක හරහා යන්නත් අපි ගාව අපේ ප්‍රොඩක්ට් එක නැත්නම් අපේ සර්විස් එක ස්ට්‍රෝං වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්වොලිටි එක තියෙන්න ඕනේ. නැත්නම් ගියාට නිකන් අපරාධය ආයින් ඒක ඔපචුනිටි එකක් හම්බෙන්නේ නෑනේ. ඒක ඔපචුනිටි එක හම්බෙන වෙකොට අපි රෙඩි වෙලා ඉන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එකත් එක්ක මේවත් එක්ක ඒ එක්ස්පෙක්ටඩ් ක්වොලිටි එකේ. නැත්නම් එහෙම අපිට ඒක එන්නේ නෑනේ. ඉතින් අර නෙට්වර්ක් එකෙන් පාවිච්චි කරන්න පුළුවන් ඒකයි ඔය. අපි ඉස්සෙල්ලාම අපේ පැත්තත් හරියට තියෙන්න ඕනේ. නැත්නම් නෙට්වර්ක් එකෙන් නිකන් ගියා කියලා නිකන් ඒක ආයි රිජෙක්ට් වෙන එක නෙවෙන්නේ. ඔය තව ඔය නෙට්වර්ක් එක හදා ගන්න මේ පාවිච්චි කරපුවා තමයි මම අතරම මගේ ලොප් දාන කරනවා ටික. ඔය මට එයාගේ මම නම් කියන්නේ ඒක ලංකාවේ ටික ලොකු පොසිෂන් එකේ මේ කෙනෙක් එයා භාග කොමර දෙකක් තිබ්බේ. දැන් ඔය මේ ඒ කාලේ මම කියන්නේ ඒක ස්ට්‍රැටජිකලි හරි මොඩ තීරණයක් මම ගත්තනේ V8 එක. V8 එකක්. හැබැයි V8 එකනේ. එතකොට අරගෙන මේ මිනිහා මට පස්සේ කාලෙක අහම්බලා කිව්වා මම බලුවා මචං කවුද මේ හැලියකට ඉඳන් මෙහෙම IT එකක් කරලා V8 එකක් පදින එක කියලා තමයි මම ඔයාට ඊමේල් එකක් කරලා තිබ්බේ. මේ ඊමේල් එක නෑ ඒක පොඩි ෆනි ස්ටෝරියක් තියෙනවා. ඔක ඇතර මේ මොකද්ද අර මගේ කෙමිස්ට්‍රි පැත්තේ නේද ඒක යාළුවගේ නම්බර් එක තමයි මම දාලා තියෙන්නේ. මොකද එහෙම නැත්නම් අර මේ සමහරට කිසිම තීරණ නැති කොලුත් වෙනවා. අර කරලා කතා කරලා පස්සේ මේ නිකන් හිතනකො මේ ලකයි ලොකු පොසිෂන් තියෙන කෙනෙක් හරි ආතකවල මේ මම මෙයා කතා කරනකො මේ මං එයාට කියලා තියෙන හැමෝටම ඊමේල් එකක් දාන්න කියන්නේ කියලා. ඊමේල් චෙක් කරනවා කොලේ රටා. විනය කියලා හරි වා ඊමේල් එකක් දාන්නෝ කියලා. අපිට යකෝ මටත් ඊමේල් එකක් දාන්න කියලා ඒ කියන්නේ නිකන් සාමාන්‍ය දැන් කියන්නේ නෝමල් අපි කතා කරොත් හරි කොහරද මං එන්න ඕනේ කියලා හරි කෙනෙක් හරිද. ඊට පස්සේ විනය ඒකත් බලලා ඊට පස්සේ මේ අරකින් තමයි ආවිල්ලා තියෙන්නේ. මම කියන්නේ අර ඒ කියන්නේ අපේ නෙට්වර්ක් එක හදාගන්න තව එකක් තමයි සමහර කට්ටිය හිතනවා අර ෂෝ ඔෆ් කරන්න ඕනේ නැහැ තියෙන ඒ කියන්නේ නිකන් අති දේවල් කියන්න කොහොමද ඕනේ නැහැ. ඒනවාට දැන් අපි මොකක්ද තියෙන දේ තියෙනවනේ. හිතනවා දැන් අයියා ගිහිල්ලා අපි හිතමුකෝ බිස්නස් එක රෙජිස්ටර් කරනවා කියලා කවුරු හරි ලංකාවේ ඉන්න මකරේ টොප් CEO කෙනෙක් කියලා. වාගේ මකරේ කන්ටෙන්ට් එකක් තියෙනවා නම් ගිහිල්ලා එයා අපි හිතමුකෝ ABC කියලා කම්පැනි එකක් කියලා. ABC කියලා තියෙනවානේ. XYZ කියලා හිතනකෝ XYZ කම්පැනි එකේ CEO හම්බෙලා අද අපි මං යනවා මෙහාට මං මෙයාගේ මේ අලුතෙන් වැඩ පටන් ගන්නවා. ඒක කෙනා කිව්වොත් මම හිතන්නේ බලන කට්ටිය කියන්නේ ඒකට මා ට්‍රස්ට් එකක් කරනවා. අම්මට සිරි මෙයා ඇවිල්ලා මෙයාගෙත් මේවා කරනවා. ඒ එකක් ඇති සමහරලාට ඒ ඕනි කරන මේක ගන්න. ඒ මිනිස්සයා මෙයාව තෝරගන්නේ මෙයාගේ තියෙන මේ සර්විස් එක ප්‍රොඩක්ට් එක හොඳ හිතන්නේ. හොඳ හිතන්නේ. හිතනකො දැන් ඔයාගේ ඔෆිස් එක තියෙන්නේ අපි හිතමුකෝ කොහරි ටිකක් රූරල් පැත්තක කියලා. එහෙම එක තියෙන එකේ වාගේ මකයි රාජගිරියට කොහරි දුක තැනක තියෙන ඒ තැනක තියෙන කොටයි දැන් මම එහෙම නම් දැන් මං කියන්නේ ඒක ඕනේ කෙනෙක් බලනවා. දැන් ඔයා පෙන්නනොත් ඔයාගේ ඔෆිස් එක හරි මෙහෙමයි. දැන් පටන් ගන්න මෙහෙම ස්ටාෆ් එකක් තියෙනවා කියලා පෙන්නනවාම ඒකයි අපි හිතමුකෝ ඔයා කියන්නේ මං දන්නේ නැහැ. ඔයාගේ ජස්නියා කන්ටැක්ට් එකක් එන්නේ සමහරවිට ලොකේෂන් එක ටිකක් ඈතක තියෙන. එහෙම බලමු. අපි ඒ වලින් ජජ් කරනවා මොනවා වුණා. දැන් ඔයාගේ තියෙන්නේ එහෙම තැනකට මම බලලා හරි. ඒ කියන්නේ එහෙම ඔෆිස් එකක් ගන්න ඕනේ. මොකක් හරි කරගෙන ඇතිනේ පොඩ ට්‍රස්ට් කරන්න පුළුවන්. ඒක මං කියන්නේ අන්න ඒවා ටික පෙන්වන්න ඕනේ. ඒ නොපෙන්න ඉන්න පුළුවන් ඒක ඔයාලගේ කැමැත්ත. මං කියන්නේ ඒකේ chance එක වෙලිය තියෙනවා. chance එක වැඩි. ඔයා ඔෆිස් එකේ තියෙන OGF එකේ නම් මේ OGF එකේ මොකද අර අලුතෙන් හරි සිනමා ලයිෆ් එකේ නම් මම හිතන්නේ මේ නිකන් වර්ගඩි 300ක් විතර ලක්ෂයක් විතර නෙවෙයි ලක්ෂයක් එකම ඕම ගානක් එන්නේ. ඔව්. එහෙමනම් ඒ අපි දන්නවා ඒ කියන්නේ මේක යාට බිස්නස් ඇති. බිස්නස් ඇති තියෙනවා. කරේ ලොකු වැඩක් කරනවා. බිස්නස් එකක් තියෙනවා. ඒ වගේ දෙයකට මේ මනුස්සයා ඉන්වෙස්ට් කරන්නේ ඒ බිස්නස් එකට තියෙන ඒ කියන්නේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්නනේ. ඒ කියන්නේ දැන් කෙනෙක්ට පුළුවන් බිස්නස් එක ඔයාගේ වගේ කොහේ හරි ඈතක තියාගෙන ඔය V8 එක පැදගෙන ඉන්න. හරිද? එතකොට එහෙමත් නැත්තම් කරන්න පුළුවන්. හොඳ වෙහිකල් එකක් පාවිච්චි කරන ගම අර ප්‍රමාණයක් හරි කමන්නේ බිස්නස් එකකටත් ඉන්වෙස්ට් කරලා වගේ දැන් ක්ලයන්ට් කෙනෙක් හදිසියක් වුණාම රීච් කරන්න පුළුවන් තැනකට එන්නේ. ඒ කියන්නේ ඒ දෙපැත්තක් තියෙනවනේ. අපි ඇත්තටම ඔෆිස් එකක් තියන්නේ ක්ලයන්ට් කෙනෙක්ව මීට් වෙන්න කියන ඔෆිෂියල් වැඩවලටනේ. එතකොට හැම වෙලෙම බලන්න ඕනේ ක්ලයන්ට් පොඩ්ඩක් ලේසි පුළුවන් තරම් එයාට ඇක්සස් තියෙන දෙයක් කරන්න. එතකොට ඒකෙන්ම එයාගේ අර ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් කියන එකේ එක මේ ඒක ඉස්මතු වෙනවනේ. ඒක ක්වොලිටියක් නේ. ක්වොලිටියක් දැන් ඒ කියන්නේ මම කියන්නේ ඒකවත් ඒ කියන්නේ
පෙනෙනවත් එක්ක පෙනෙනවත් එක්කනේ ඔව්. ඒ කියන්නේ දැන් වටිනාකමක් දෙනවා. ඔයාගේ මං කියන්නේ ඒක මේ ඒ කියන්නේ සෝෂල් මීඩියා හරි කොහොම හරි පෙනෙනවා ෂෝ ඔෆ් කරනවනේ. ෂෝ ඔෆ් කරනවා. මේකක් තියෙනවනේ. එතන මේ එකක් තියෙනවා දැන් මෙතන උනත් මං ආරවස් බලුවා මට සීරි සුපිරියට තියෙනවා ඒවයි ගහලා ලස්සන ලොකේෂන් හදලා ඒ කියන්නේ දැන් මෙතනත් ඒ කියන්නේ මේ ඒ කියන්නේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් එකක් හදලා පාලා කරනවා ඇති. ඒතකොට කට්ටිය දැනගන්නවා මේක මේ වගේ තරම් මේමයි පාකින් තියෙනවා. එහෙම කියලා මං කියන අර ඒ ටික පෙන්වන්න ඕනේ කියලා. බිස්නස් එක තමන් කරේ පෙන්නුවොත් chance එක වැඩි කියන එක. වැඩි කියලා. ඒ කියන්නේ එහෙම නැතුවත් තමන්ගේ ස්කිල් එකම යන්නත් පුළුවන්. ඒ කියන්නේ අරකේ තියෙන chance එක වැඩි. ඉතින් ඒක අපි බිස්නස් එකකට ගන්න පුළුවන් හැම මේ chance එකක්ම support එකක්ම ගන්නවනේ නේ. ඒකනේ ඉතින් මේ කරන්නේ නේ. අපි මානසි වෙන්නේ ඒකටනේ. මේ මට තව දෙයක් තියෙනවා දිශාන් දැන් මේ දවස්වල තියෙනවනේ මේ ෆ්‍රීලාන්සර්ස්ලාට නැත්නම් සර්විසස් වලට දැන් අලුතෙන් ටැක්ස් එක ඉම්පෝස් කරලා තියෙනවා. දැන් අපි මේ ටැක්ස් එක හොඳද නරකද ඒවා ගැන අපිට කතා කරන්න පුළුවන්. නමුත් කතා කරන එකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් කොහොම කරත් අන්තිමේදී ටැක්ස් එකක් තියෙනවා නම් ඒකට ඉතින් පුරවැසියෝ ඉදිරියට යටත් වෙලා ඒ විදිහට යන්න ඕනේනේ. එතකොට මේකෙදි මොකක්ද ඔයාට හිතෙන්නේ? සාමාන්‍යයෙන් කියන්නේ ෆ්‍රීලාන්සර්ස්ලාට මේ සර්විසස් වලට එන එක ගැන මොකද්ද දකින්නේ? මට හිතෙනවා මෙයාලට නිකන් පටන් ගන්න තිබ්බා කියලා මේක අපිට වඩා මොකද මේ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට්ලාත් එක්ක කතා කරලා ඩිසිෂන් එක ගන්න නැති. හැබැයි මගේ පෞද්ගලික මතය කියන්නේ ඔව් මට තිබ්බ නිකන් 5% වගේ ඉස්සරහ දාලා මමත් ඒක විශ්වාස කරනවා. එයාලට පොඩ්ඩක් පෙන්නනවා ෆ්‍රීලාන්සර්ස්ලා හරි අපි ඔයාලට මෙන්න මේ වගේ රෙකග්නිෂන් එකක් දෙනවා. ඔයාලට බැංක් එකට ගියාට පස්සේ ඔය මට තිබ්බ ප්‍රශ්න තමයි ඒ කාලේ 5 එකෙන් සල්ලි එනකොට ඒ කියන්නේ බැංකුවෙන් දන්නෙත් නැහැ මොකද්ද 5 කියන්නේ අරම කියලා. ඊට පස්සේ එක බැංකුවකින් මට පොඩ්ඩක් ඒක කේස් එකක් වැඩින් ආවා. ඊට පස්සේ මම කරවලේ මම වෙන බැංකුවක වුණා. ඒකට ගිහිල්ලා මම වෙනම මට පෙන්නන්න උනා 5 කියන්නේ මෙහෙමයි. print කරගෙන ගියේ. දන්නෙත් නැහැ ඒගොල්ලෝ. 5 කියන්නේ මෙහෙමයි මේක මෙහෙම listed company එකක් USA වල දැන් පේන ඒ සල්ලිනේ පේන එක හරහා නෙන්නේ. ඒතකොට පේන එක කියන්නේ මෙහෙමයි පේන එක listed පේන එක මෙච්චර valuation එකක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම recognition එකක් තියෙනවා මේකෙන් තමයි ඔන්න එන්නේ කියලා. legitimate කියන එක වෙනහන්. කියන්න උනා එහෙම ගිහිල්ලා. ඉතින් දැන් මම නම් අඩු ගානේ කියන්නේ දැන් ඔය හැලිවඩ මේ බැංකු තාත්තා හින්දා මම දන්නා මොකක් කර මේ කුඩු ළමයි කුණා නැතුවද කියලා දන්නා. හරිද දැන් හිතන්නකෝ දැන් එහෙම මුකුත් ඒ කියන්නේ කලින් ඉඳන් බැංකුවත් එක්ක මේ තිබ්බ අඳුන හින්දා ලොකු ප්‍රශ්නයක් නෑ. මම දන්න කට්ටියට ඊට වඩා ප්‍රශ්න වෙලා තියෙනවා. අලුතෙන් පටන් ගන්න අයට පටන් අරගෙන එහෙම ආයෙත් එතකොට දැන් අන්න ඒ වගේ අඩු ගන්න දැන් ඒ බැංක්ස් වල ඉන්න කට්ටියට කියලා දීලා මේ වගේ ඒවා white list කරන්න එහෙම හරි මොකක් හරි කියන්නේ මේක ඒ කියන්නේ මොනවා හරි එකක් හදලා හිතන්නකෝ එහෙම නැත්නම් වර්ක්ෂොප් කරනවා හරිද ගිහිල්ලා මේ වගේ දේවල් කරන්න පුළුවන් එහෙම කියලා එහෙම නැත්නම් හිතන්නකෝ පිටරට ක්ලයන්ට්ස්ලාට කනෙක්ට් කරලා දීලා ඒ කියන්නේ මේ වගේ කියන්නේ මේ ඒ කියන්නේ මොනවම හරි දෙයක් මොනවාමයි රෙකග්නිෂන් එකක් ඔව් අඩු ගානේ කියන්නේ හිතන්නකෝ ඉන්ටර්නෙට් දැන් ඔයා මොන හරි එනින්නක් කරන් තියනවා නම් කාලෙත් තිස්සේ ඔයාට ඉන්ටර්නෙට් බිල මොන හරි සහනයක් දෙනවා ලයිට් හරි මොන ඒ කියන්නේ මොනවා හරි එකක් දීලා ඊට පස්සේ කිව්වනේ ඔන්න දැන් මෙහෙම ටිකක් දුන්නා අපි ඔන්න දැන් තව මෙහෙම ටිකක් දෙන්න හැබැයි අපිට 10% ඕන ඉන්ටර්නෙට් එක බිල අඩු නැතුණත් ස්පීඩ් එක හදලා ස්පීඩ් එක දැන් හැබැයි 300 Mbps වගේ නෝ හැබැයි මම හිතන්නේ 20000ක් විතර ගෙවන්න ඕනේ ඔව් ඔව් අර 20000ක් කියන්නේ අර්ථ පරගණ කෙනකොට මේ ඉතින් එහෙම එකක් කරලා ආව නම් හොඳයි. හැබැයි ඉතින් යාළුවා මෙහෙම වෙන්න මොකක් හරි සමහරට හීරෝක් හරි සමහරට IMF වෙන්න. ඔව්. මේ මේක තමයි මම කිව්වේ අපිට ඒ කියන්නේ ඒක ගැන කමෙන්ට් කරන්න සමහරවිට අපි දන්නේ නැති දේවලුත් තියෙනවා. ඉතින් අර බැලු බැලමට අපි හැම වෙලේම දැන් මමත් ඔයා වගේ ගොඩාක් ෆ්‍රීලාන්සර්ස්ලා සර්විස් ප්‍රොවයිඩින් IT සර්විසස් ප්‍රොවයිඩ් කරන ඒ කියන්නේ මේ ෆොරින් කරන්සි ගේන අයත් එක වැඩ කරනකොට ඉතින් මමත් දකින දේ තමයි මේ ඒ ටැක්ස් එක එකපාරටම ආවහම ඒක percentage එකට වැඩි ඒක නිකන් unfair වගේ තේරෙනවා. ඉතින් ගොඩක් තව කට්ටිය කවුන්ටර් මේ කතා කරන අනිත් අය ඉතින් 36ක් ගෙවන IT professionalsලා ගෙවනවානේ. IT jobs කරන අය. ඒතකොට 36ක් ගෙවනවා අය මෙහෙම කරන්න බැරි 15 ඉතින් ඇවිල්ලා අර 6 12 15 කියන ස්ලැබ්ස් වලට එන්නේ. ඉතින් ඔය ප්‍රශ්න තියෙනවා. ඉතින් උතනදී ඉතින් අර එක එක්කෙනාගේ ඉතින් ඒ case by case ඉතින් එක්කෙනෙක්ට favorable අනිත් එක්කෙනාට ඒතකොට ෆේවර් එකක් නැහැ කියන වාසි දෙපැත්තට තියෙනවා. ඔව් එහෙම දකින්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ 15ක් කියන්නේ ස්ටිල් මං කියන්නේ අපි එහෙම පොසිටිව් දකින්නවා නම් වින් එකක්. මොකද වින් එකක්. එහෙම නැත්නම් දැන් හිතන්නකෝ දැන් මට මම අයිට කතා කරේ 36% පැකට් එක ලැබෙනවා. එතකොට කී 20ක් 21ක් වැඩිනේ. 21ක් වැඩි. ඒවා හිතන්න දැන් මං ඒවමයි කරන්න කියලා. එතකොට ඒත් IT එක්කන 120ක chance එකකින් මාර ඉස්සරහා ඉන්නේ. මං ඒකත් අල්ලන්න බෑ. මම වෙන දේ අපේ දැනන්න කන්නේ. හිතන්න මං කියන්නේ මගේ ප්‍රොෆිට් එක ඒ කියන්නේ මං කොච්චර අල්ලන්න ඕනද කියලා මේක කරන්නේ. මේ ඒ කියන්නේ අරයට ළඟට එන්නේ.
වෙනසක් තියෙනවනේ. ඒක හරි. බලලා එහෙම බලලා ඕකේ කියලා හිතන්න පුළුවන්. සමහර කට්ටිය දැන් මම හිතන්නේ රට යන්නත් පටන් ගන්නවා කියලා ඔව්, කිව්වා. ඒක ඉතින් මෙහෙමයි. මගේ පෞද්ගලිකම තියෙන්නේ වැරදෙන්න පුළුවන්. මම මේ කියන එක හරිද? මම හිත මගේ අයිඩියා එක නස් කරගන්න පුළුවන්. හැම වෙලෙම කියන එක. දැන් තියෙන දත්ත අනුව. මම හිතනවා රට යනවා නම් ඒ කියන්නේ අර ඒ කියන්නේ නිකන් බේසික් විදියට ජීවත් වෙන්න රට යන්න ඕනේ නැහැ කියලා. ලංකාවේ ඒ කියන්නේ මෙහෙමයි. සමහර කට්ටිය ඉන්නවනේ මොකද දැන් මොකද ගෙදරත් එක්ක බොණ්ඩ එකක් නැහැ. යාළුවෝ කියලා අදාළ නැහැ. රට ගියත් ඉතින් එහෙත් ඔය යාළුවෙක් වා ගන්නවා. අර එහෙම ඉන්න අයට සමහරට ඒක ඉෂුව එකක් නැතුව. මම හිතන්නේ අපි ගොඩක් කට්ටිය අර නිකන් ඔගේ සෝෂල් ලයිෆ් එක. ඔව් සෝෂල් ලයිෆ් එකේ නිකන් අඩු ගන්න නිකන් ගෙදරත් එක්ක දෙන මම ඒක මෙහෙමයි අර කරන්නම දැන් නැත්තම් අතර මෙහෙ ගැන ගේමක් ගහන්න මම අමාරුයි. එහෙනම් ඉතින් අනේක කමන්නේ නැහැ. ඒ කියන්නේ අර මෙහෙත් අපි හිතමුකෝ ලක්ෂ 5ක් 6ක් හොයාගෙන ඉඳලා 115ක් ගහනවා මං යනවා කියලා ගිහිල්ලා එයාට රට ගිහිල්ලත් ඒක ෆ්‍රීලාන්සින් කරන කට්ටිය නේ ලක්ෂ 5යි 6යිනේ එතකොට ඒ කියන්නේ හිකින් වැඩි වෙනවා කියලා පොයින්ට් එකක් පේන්නේ නැහනේ එතකොට එයාට අතරම එහෙ ඉන්න වෙන මෙහෙ ඉන්නවට හරි බේසික් විදියකට කියන්නේ මේ ලක්ෂ 5න් ආයෙ ඉන්න එකයි හේ රෙන්ට් එකම කොහොමද කෑම් බීම නම් කූවනසක් නැතුවද දැන් ලංකාවේ ඉස්සර නම් හරි අඩුවට තිබ්බා මේ ඉතින් ටෙඩ් බිල් ඉන්ෂුරන්ස් අරමයා ගලා ගොඩක් කටියට අර වාහනේ කියන එක ප්‍රශ්නේ දෙනවා හොඳ වාහනයක් මෙහෙම දෙන්න ලක්ෂ 5ක් ගන්නත් සාපේක්ෂව අමාරුයිනේ එතකොට ඒ කියන්නේ මම දකින එකම ප්ලස් පොයින්ට් මම නොදකින දේවල් ඇති ඒ කියන්නේ දකින එකම ප්ලස් පොයින්ට් එක ඔය වාහනේ ගන්න එක වාහනේ මොන මම එක්ස්පීරියන්ස් එකෙන් කියන මොන වාහනේ ගත්තත් ආයේ ඒ කියන්නේ මේකක් කියන්න දැන් මට කන්වර්ට් බල ගන්න පුදුම මේකක් තිබ්බේ උනත් තිබ්බේ ඕනිකා ඒ කියන්නේ වාහන අඩු කාලේ සල්ලි තිබ්බ නැහැ ගන්න එක වාහනයක් ගන්න පුළුවන්කම තිබ්බේ සල්ලි ටිකක් තියෙනකොට ඒ කියන්නේ එන්න පටන් ගන්නකොට වාහන හොඳටම ගණන් ගත්තා ඊට පස්සේ ඕකත් එකපාරට ගත්ත ඩිසිෂන් එකක් මේ මම යාළුවා කටට රික්වෙස්ට් ගිහලා එනකොට දැන් මම වයස 32යි ඉතින් උනාට එක්සර්සයිස් එක කරන්නත් නෑ අතපයත් විදනවා හරිද එහෙම මේ පපුවේවත් විදනවා හරි යයි දන්නෙත් නෑ දැන් හරි වැරලා හරි ස්ට්‍රෝක් එකක් කරලා හදලා ඉන්නොත් එමු කන්වර්ටිබල් එක පදින්න නැතුව තමයි ඉන්න වෙන්නේ ඒක තන කමන්නේ ගන්නවා කියලා ගිහලා ගත්තේ දැන් ඔන්න කන්වර්ටිබල් මම වාහනේ නැගලා තිබ්බේ නෑ කන්වර්ටිබල් එකට වාහනේ මම බලලා BM එකක් තිබ්බා මේ කන්වර්ටිබල් ගිහලා නැගලා දැන් පුදුම විශ්වාසයක් තිබ්බේ වහලේ පාත් කරලා කිලෝමීටරයක් විතර යනකොට මගේ තිබ්බ ආසන සිටි 25ක් විතර ඉවරුණා. හරිද? හරි දැන් මේකද අවුවයිත් එක්කද ඔය දැන් කියන්නේ අර පට්ට අවුවයි මෙහෙන් වැදුනා බස් එක දුම් පාර මෙහෙම වැදුනා හෙන ගාන අවුවක් වැදුනා හරි හරි මේකනේ කියලා ඊට පස්සේ ඒත් තව සිටි 75ක් විතර ඉතුරුනේ ආසන. ගත්තා ඒකත් දැන් ඉවරයි. ඔව් දැන් ඒක ඉවරයි දැන් මේ ඊටසේ මම දැනගත්තා මේ මගේ තව මේ මම දන්නා ඒ කෙනෙක් කරා දැනගත්තා මේකේ මේ වහල දාන ලක්ෂ 18ක් යනවා කියලා. කම අම්මට උඩු හරිනේ කියන මේක වැඩි හරින්නත් හොඳ නැහැ. ඕක රිප්ලේස් කරන්න 18ක් යනවා නම් ඒ කියන්නේ වාහනයක් ගන්න විදවන්නේ. ඔව් හරිද? ඒ කියන්නේ බේසිකලි මෙහෙ තියෙන ලෙවල් එකට වඩා උඩට යනවා මිසක පල්ලයට යන්න හොඳ නැහැ. ඔයා හිතන්නේ ගියොත් ඒගොල්ලන්ගේ ඔය දැන් වාහනේ ප්‍රශ්නේ තමයි ඔක ලොකුවට තියෙන්නේ. ගොඩක් ගාඩක් කියලා මට හිතනවා. ඔව්. ඒතර ඔයා හිතන්නේ ඉතින් වාහන ප්‍රශ්නේ විසඳෙන එකක් නැද්ද ළඟ පාතක? රංගපාතක නම් විසඳන එකක් නෑ නේ කියන්නේ අපිට ඇඩ්ජස්ට් වෙන්න වෙනවා. ඒක ඉතින් කොස්ට් එකක් විදියට අපිට ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. කරගන්න වෙනවා මේ කියන්නේ වාහනයක් ගන්නවා කියන අතරම වාහන තුනක් ගන්නවා කියන්නේ කියන්නේ. ඔව් ඒක තමයි. තව කාර් දෙකක් ගවර්න්මන්ට් එකට දීලා තියෙනවා. ගවර්න්මන්ට් එකට දීලා. දැන් ගොඩක් අය ඩුබායි වගේනේ ඔය මූව් වෙන්න හදන්නේ. එතකොට එහෙ ඔය කොස්ට් එකත් එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ නේද? කොස්ට් එකත් එක්ක වා දකින වාට වගේ රික්වෙස්ට් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලගෙන් ඒ කියන්නේ නිකන් කියන්නේ ලංකාවේ තියෙන මුළු බිස්නස් එකම අරන් එහාට හදනවද? නෑ මේ දැන් පාක් ගන්න විතරද නිකන්. ගොඩක් අය දිල්ෂාන් දැන් සමහරවිට මෙහි කරන බිස්නස් එක එහෙට මේ රීලොකේට් කරන්න බලනවා. ඒ සමහර අය ෆ්‍රීලාන්සර්ස්ලා එහෙ යන්න බලනවා. එතකොට මම නම් ඉතින් ඇත්තටම සමහරට කේස් බයි කේස් තමයි ඉතින් ඒ දෙන ඇඩ්වයිස් එක දෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි බැලුවම අන්තිමට ලොකු බෙනිෆිට් එකක් නැහැ. අර වගේ වාහනේ බෙනිෆිට් එක තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. දැන් මම දන්න දෙයක් ඒ කියන්නේ දැන් එයාලා ඔන්න දැන් ඩුබායි වලේ කොන්ට්‍රැක්ට් කරලා සල්ලි දානවා. නැත්නම් සාමාන්‍යයෙන් ඩොලර් 5000ක් වතර නැතිනේ. ඔව්. ඔව්. එතකොට එයාලා මෙහෙන් ගෑක් ගන්නකොට ආයෙ ටැක්ස් ගන්න ඕනේ. ඔව්. ඒ සල්ලි දැම්මට ආයෙ ලංකාවට ගියනකොට එයාට ටැක්ස් එක වදිනවා. ගියනකොට වදිනවා. ඔව්. එතකොට එයා අර බිස්නස් එක මේක කරන්නත් එක ගෙවලා දැන් යාට ඕන පේන එකේ වගේ තියාගෙන තිබ්බනේ. ඔව් දැන් එයා දැන් මෙහෙට ඉස්සර තිබුණේ ෆොරින් කරන්සි බැංක් එකක් through remit වුණොතින් ටැක්ස් වෙන්නේ නැහැ.
දැන් වෙන්නේ ඒක එනකොට අර ස්ලැබ් එකට අහු වෙච්ච ගමන් ටැක්ස් වෙනවා. ටැක්ස්. ඔව්. ඉතින් මෙහෙට ආයි එන්න අදහසක් නැතුවම ඉන්න එහෙම කෙනෙක් යනවා නම් හරි. ඒක තමයි. ඒ ෆුලි අර වගේ ඔව්. අර ලොකු කනෙක්ෂන්ස් නැති එහෙම කෙනෙක් රීලොකේට් වෙන්න ඕනේ එහෙම කළා. දැන් ඔයාට මොකද හිතෙන්නේ? දැන් සාමාන්‍ය ඔයත් සාමාන්‍ය මුලින්ම ෆ්‍රීලාන්සින් නේ පටන් ගත්තේ. දැන් මේ දවස්වල මම ගොඩක් දෙනකොට දෙන එක මේ ඇඩ්වයිස් එකක් තමයි ෆ්‍රීලාන්සින් ඉඳලා අර කියන්නේ මේක බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් කරලා ඒ කෝපරේට් විදියට යන්න කියලා. ගොඩක් මේ ඔය මල්ලිලා එනවා. ඒ කියන්නේ එහෙම කරගෙන යන අය ඔය ෆයිවර් වල කරන අය, එහෙම ප්ලැට්ෆෝම්ස් වල වැඩ කරන අය දැන් ඒගොල්ලන්ට අර ප්‍රොෆෙෂනල් ලි මේක බිස්නස් එකක් අර හරියට සෙටප් කරලා ස්ට්‍රක්චර් එකක් හදාගෙන එහෙම යන්න. මොකද එහෙම ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට ඒකෙන් අර වෙන ක්ලයන්ට්ස්ලා දැන් ප්ලැට්ෆෝම්ස් වල ක්ලයන්ට්ස්ලා නෙවෙයි අර අවුට් ක්ලයන්ට්ස්ලාට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර ප්‍රොෆයිල් එකට ඒක වැදගත් වෙන හින්දා ගොඩක් අය ඒ ඔප්ෂන් එකට දැන් මේ ටැක්ස් ප්‍රශ්නෙට ඉස්සෙල්ලා ඉඳලා ආවා. දැන් එන ගොඩක් අයටත් මම ඒක සජෙස්ට් කරා ඒක බලන්න කියලා. මොකද එතනදී බිස්නස් ඉන්කම් එක නෙවෙයිනේ ප්‍රොෆිට් එකනේ මේ ටැක්ස් වෙන්නේ. දැන් ෆ්‍රීලාන්සර් කෙනෙක් ගත්තොත් එහෙම එන සම්පූර්ණ වියදම ටැක්ස් වෙනවා. දැන් නම් ඇමෙන්ඩ්මන්ට් එක ඇවිල්ලා තියෙනවා මේ එක්ස්පෙන්සස් අඩු කරන්න පුළුවන් අර ඩබල් ටැක්ස් එහෙ ගෙවන ටැක්සස් අඩු කරන්න පුළුවන් එහෙම කියලා. තාම අර හරීම සෙටප් එකට වැටෙන්නේ නැති හින්දා අපිට මේක කියන්න බෑ. මොකද කම්පැනි එකක අපි දන්නවා මේ කොස්ට් අපිට අයින් කරන්න පුළුවන්. එතකොට අන්තිමට ප්‍රොෆිට් එකට තමයි එන්නේ. ඒත් එක යාට සැලරි එකකුත් මේ යම් කිසි ගාණක් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට එයාගේ තව ඩිරෙක්ටර්ස්ලා ඉන්නවනේ එහෙමකට අයින් කරගන්න පුළුවන්. ඔය බෙනිෆිට්ස් ටික තියෙනවා. ඉතින් දැන් ඔයා මොකද්ද හිතන්නේ මේකෙදි දැන් ෆ්‍රීලාන්සර් කෙනෙක් ඔය පැත්තට ඔය කෝපරේට් පැත්තකට එනවා කියන එක ගැන ඔයත් එහෙම දැන් ඇවිල්ලා තියෙන හින්දා ඒක ගැන මොන හරි ඇඩ්වයිස් එකක් හරි මේ පොයින්ට් එකක් හරි දෙන්න කැමතිද? ඔව් කෝපරේට් පැත්තට එනවා කිව්වම අතර මම හිතන්නේ එයාට බිස්නස් එක ග්‍රෝ කරගන්නකොට ඉතින් ඒක තියෙනවනේ මාර ප්ලස් පොයින්ට් එක ඉතින් කියන්නේ ඒක මම කරේ හිතන්නකො දැන් අපි නමට ගන්නට වඩා මම කරේ කාටරි බිල් එකක් දෙනකොට ඔව් බිල් කන බින්නට කිලෝ දෙනට වඩා මම කරේ අපිට හෝලි ප්‍රොබබිලිටි කියලා ගන්නකොට එතන කම්පැනි එකක වැඩ කරනකොට විශේෂයෙන් අනිත් කෝපරේට් කම්පැනිස් එක්ක වැඩ කරනකොට ඒක මම හිතන්නේ ලොකු ප්ලස් පොයින්ට් එකක්. ඒ කියන්නේ අපි රෙජිස්ටර් කරලා තියෙන එක මගේ තව යාළුවෝ ඉන්නවනේ ඔය කියන්නේ සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේෂන් එහෙම කරන කට්ටිය. ඒගොල්ලන්ට උනත් අර ඒ කියන්නේ යාළුවගේ කම්පැනි එකක් තියෙනවා කියලා එහෙම තියෙනකොට එතන තියෙනවා වෙනම මේක ගින් කතා කරනකොට මම කියන්නේ අතරම ඒ කියන්නේ එහෙම සෙටප් වෙලා එන්නේ කියලා. මොකද ඒකේ තියෙන මේ අර ඒ කියන්නේ අරවා කිව්වා වගේ අතරම එක්ස්පෙන්සස් ටික එහෙම දාලා දැන් ෆ්‍රීලාන්සර්ස්ලා තාවත් හරි මම අතරම දන්නේ ඒක කොහොමද ඒක තමයි එහෙම ඇමෙන්ඩ්මන්ට් එකක් කියනවා. නමුත් හරියටම තාම බිල් එක පාස් වෙලා නැති හින්දා අපිට තාම ඉතින් ග්‍රේ ඉන්නේ අපිට කියන්න බෑ. නමුත් දැනට තියෙන විදිහට අර ඔප්ෂන් එක තියෙනවා. දැන් මම ඇත්තටම කියන්නේ හැමෝම මේ අලුතෙන්ම පටන් ගන්න ෆ්‍රීලාන්සර්ස්ලාට නෙවෙයි දැන් මොකද කෝපරේට් එක කියන්නේ යම් කිසි කොස්ට් එකක් තියෙනවනේ. මොකක් හරි කොස්ට් එකක් තියෙනවනේ ඔය ටැක්ස් ෆයිලිං වල. එතකොට ඇනුවල් රිටර්න්ස් වල ඒකේ ෆයිලිං එකක් තියෙනවනේ. නැත්තම් ඒගොල්ලෝ වැරදි විදිහට මේක දාන්න පුළුවන්. මම කියන්නේ යම් කිසි මට්ටමක එස්ටැබ්ලිෂ් වෙලා අර ඒ යන කෙනාට ඊළඟ ස්ටෙප් එක විදිහටනේ දැන් ෆ්‍රීලාන්සර් කෙනෙක් ඊළඟ ස්ටෙප් එක වෙන්නේ හැමදාම ෆ්‍රීලාන්සින් කර ඉන්න බෑනේ. ඊළඟ ස්ටෙප් එක විදිහට කෝපරේට් පැත්තට එන එක ඒ ක්ලයන්ට්ස්ලාට පිච් කරන්නත් පුළුවන් මේ ටැක්ස් බෙනිෆිට් එකයි ඒ ටිකත් එක්ක. ඉතින් ඒක අර මං කිව්වා කේස් බයි කේස්. අර ලීගල් පැත්තනොත් එයාට ඒක පොසිටිව් එකක් තියෙනවා නේ. ඒ කියන්නේ අර ලයබල් වෙන්නේ කම්පැනි එකනේ. ඔව් කම්පැනි විදියට නම් මේක ගන්න මම කරේ කරලා ඒක මොන හරි අපිට මොන බිස්නස් රිස්ක් එකේදී ඔව් අර ෆ්‍රෝඩ් එකක් කරොත් ඒක වෙනවා. ඒක වෙනවා. මම කියන්නේ බිස්නස් රිස්ක් එකේදී ඔව්. නමුත් වැරදීමක් කළා මොන හරි වුණොත් එහෙම නැත්තම් තියෙන ගෙවල් දොරවල් විකුණානේ දෙන්න වෙන්නේ. ඔව් දෙන්න. කම්පැනිනේ ඔව්. දැන් ඒකයි මගේ බිස්නස් රිස්ක් එක ඇතුළත යන මේකේදී හරි. ඉතින් මිනිස්සු කරන්නේ ඒකනේ. දැන් වෙලා තියෙන පොඩි බිස්නස් උත් එහෙම කරනකොට සාමාන්‍යයෙන් එස්ටැබ්ලිෂ් කෙනෙක්ගේ මට්ටමට යන්නේ නැති වුණාම ඉතින් පොඩ්ඩක් ඒක දැන් මේ කාලේ තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක බලනවා. ඇයි මේ බිස්නස් එක තාම මේ ලෙවල් එකේ තියෙන නැත්නම් එක ෆ්‍රීලාන්ස් ලෙවල් එකේ නැත්නම් රෙජිස්ටර් නොකර එහෙම කියලා. ඒකත් එක්ක මේ එතකොට දිවිෂාන් මේ ඔයාට මොකද්ද අපේ බිස් ගයිඩ් එකත් එක්ක වැඩ කරලා මේ සාමාන්‍ය කාලයක් අපිත් එක්ක වැඩ කරනවා රෙජිස්ට්‍රේෂන් පැත්තෙන් ටැක්ස් පැත්තෙන් කවුන්ටිං මොන හරි ඔයාට අපි ගැන ෆීඩ්බැක් එකක් තියෙනවද? ඔව් ඒ කියන්නේ මේ මම නම් රෙකමන්ඩ් කරා මම වීඩියෝ එකක් කිව්වා සාරි මම දන්නේ නැතුව රෙකමන්ඩ් කරනවා කියලා මම දන්නේ ඔබ වාගාවන්නේ එන්නේ මම කිව්වොත් මම ඒකයි මගේ කී දෙනෙක් දීලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේ නෙට්වර්ක් එක. ඒක තමයි. මේ ඉතින් highly recommend කරනවා මේ අයරක ගිහිල්ලා කතා කරලා කන්සල්ටේෂන් කරන් බලන්න. ඒ කියන්නේ අනික ඒවට ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලලා බලන්න වෙනසක් කියන්නේ මං කරන්නේ මේ අයගෙන් ඉතින් ෂනයිගේ ඉතින්
අනික් කාටත් ගිහිල්ලා අනික් කාටත් ගිහිල්ලා බලන්න ආරම්භ හැමලෙම කියනවා ගිහිල්ලා බලන්න වෙනසක් සර්විස් එකක් බලන්න. ඔව් ඒක තමයි. සර්විස් එකේදී අපි අපේ සර්විස් එක දෙන්න තරමට තමයි. දැන් අපි කොච්චර අද හොඳට දුන්නද නැහැ හෙට ඉඳලා ඒක නැත්තම් එතන එක ප්‍රශ්නය නිසා ඒ සර්විස් එක දෙන අපිට කතා කරලා දැන් ඔයා මම කන්ටැක්ටබල් තැන තියෙන්න ඕනේ. දැන් අපි මෙච්චර කල් වැඩ කරන්නේ හේතුවටනේ. ඉතින් මේ thank you recommendation එකට. ඒකත් එක්ක thank you මේ අපේ first podcast එකට ආවට මේ ගොඩක් මේ මම හිතන්නේ ගොඩක් මේ ඉන්ටරෙස්ටිං සහ වැලුවබල් දේවල් නේ. අනිත් එක මේ recent trends ටිකක් තමයි අපි මේ ඩිස්කස් කරේ. ඒකත් එක්ක මට කියන්න දෙයක් තියෙනවා අපි මේ Oli AI එකත් එක්ක මේ ඩිල්ෂාන්ගේ එකතු වෙලා අපි බිස්නස් process එක automation කරන step එකකට යනවා. ඒකත් එක්ක අපි තව ඩිස්කෂන් එකකින් ඒක අවුට් කරනකොට ඇවිල්ලා අපි මේ කතා කරමු නේ. thank you ඩිල්ෂාන්. එහෙනම් ආයි දවසක අපි හම්බෙමු ඉක්මනින්ම. මේ thank you ඉන්වයිට් කරාට මේ අපි ආයි එපිසෝඩ් එකේ හම්බෙමු.